ඔන්න ඉතින් අපි දෙවෙනි vlog එක කරලා ආයෙ කවු ගියා. අපි මේ ඉස්සරහකින් හොරෙන් කපන්නේ ඈ. හොරෙන් කපන්න. මේ මට නිදියන්න ඕනේ දැන් නිදාසේ. අදලා ඉවරයි. ඉවර නෑනේ. පුරා කියලා තොඩි වරන තවත් තියෙනවා. guys, ඉතින් මගේ යාළුවෝ ඔයාලට හඳුනා දෙන්න නෑ. මම ඔයාලට එක එක කමෙන්ට්ස් ගන්න ඕම් බලන්න. මේ තමයි ඉතින් අපේ වික්ටර් බ්‍රෝ. මේ තමයි අපේ ලැජ්ජ පොල්ල කමල්ක. ඉතුරු එක වැඩ, 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 වැඩ. මේ අයියව කොහෙද දැකලා තියෙනවද? යටි මෙන්ස් එකෙන් යන්න. ඇටියෝ කොහොමද? මේ දවස් දැන් කට්ටිය දැන් 8:40 වෙලාව කට්ටියලා බලන්න. පේනවද? පාපේ ඉන්න. අනිත් ලෑලි වෙන කම වැඩ කරන්න රැස්ලා ඉන්නවා. බොරුනේ. උඹ දැවලේ වා. Gilem obeguna obedam sade man obade dilowag budu sange guys, ඉතින් මේ එකෙක් වෙනසක් කරන බෑවුනා වරෙන්කෝ පෙන්නන්න. මේ තමයි අපේ ගගන බ්‍රෝ. මෙයා වීඩියෝ එක දකින්න ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. යම වැඩ දිනවා. කට් කරපන්. යම දිනවා වැඩ කරපන්. නෑ නෑ කියපන්. අයියෝ වෙදන් අයියෝ. කියපන්. වෙදන් අයියෝ. ඕකේ තරතන කියපන්. තව කියපන්. අයියෝ වෙදන් අයියෝ. අද කීවෙනි දිනේද කියලා කියනවා. අද කවදද? අද කවද්ද? 28. 28 වෙනිදා බයිස්ටෙන් හැප්පු මම. හරි හරි. පටන් ගත්ත දවසේ කියනවා. අද කවදද? පාරේ හොස්ත වැඩි. හොස්පිටල් ගමන් කිරීම සූදානම් වෙමි. ආධාරයක් කරන්නේ මට ටිම් පිනිස. ආධාරයක් අවධානය යොමු වෙයි. ඔබට ස්තුතියි. account detail දාන්න ගියා. මගේ කතාව මිනිම සාසිම ස්තුතියි. පල්ල account detail දාන්න ගියා. නම්බත් පියෝ. ඕවා රැක් ඉවසාන හිටියා. දැන් 5යි වෙලාව. ඕම් බලන්න. 5යි වෙලාව. 5යි. දැන් අපෙන් නන්න වලට. ඒකට මේ කිසි ගතියක් නැතිවම. ගායිස් අපි ඔක්කොම ඉතින් වැඩ ඉතින් එකෙක් උඹට පෙන්නන්න හිටපන්කෝ. මේ දෙවනියා මේ චමල් බ්‍රෝ. ඔව් ඉතින් වැඩ කරලා පුතේ ඉතින් අපේ ටීමේ පුදිම දැමේ. මට නිදි මම කියන එකත් එයා ඇහෙන්නේ නැහැ. චමල්ක අපේ ටීම වැඩයි.
guys, ඉතින් අපි හැදුවා අපි දිනුවා. අද ඊයේ දවසේ ඉඳලා අද මේ මොහොත වෙනතුරු කයිසාක්‍ය මංගල්‍ය නිමිති කරගෙන මේ පුංචි දරුවෝ 4 දෙනෙක් බුදු පුද සඳහා සූදානම් කරලා තියෙන මේ වෙසක් අලංකාර පහන් කූඩුව නිර්මාණය කිරීම සඳහා මේ පුංචි දරුවන්ගේ හදවත්වලට හැඟීම අදහස ලබා දීම සම්බන්ධයෙන් වැඩිහිටියන්ට දෙමව්පියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කරු කරනවා. පොඩි දරුවන් තුළ ආගමික සංකල්පයක් එක්ක සංකලනය වෙච්ච මෙවන් දෙයක් කරන්නට ඔවුන්ට අතහිත දුන්නා. මුදලින් ශ්‍රමයෙන් ආයෝගය දක්වලා මේ කටයුත්ත නිවා කරන්නට උදව් කරන බව මම දැනගත්තා. බලවත් ගන්නද? ඉතින් මේ අර ගන්නද කියලා. අද සමාජයේ 9 10 11ට යනකොට ළමයි අද සමාජයේ කරන දේවල් දිහා බැලුවාම මේ දරුවෝ 4 දෙනා සුවිශේෂී දරුවෝ 4 දෙනෙක් කියලා මට මතක් වෙනවා. විවිධ කටයුතු වලට සම්බන්ධ වෙන සමාජයක පාසල් යන දරුවෝ දිහා බැලුවාම මට පේනවා ෆෝන් එකත් එක්ක යම් යම් දේවල් වලට අබ්බැහි වෙලා ගුණ ධර්ම වලින් ඈත් වෙලා විවිධ අකටයුතුකම් වලට සම්බන්ධ වෙන සමාජ ක්‍රමවේදයක් පවතින වෙලාවක තමන්ගේ ආගම ධර්මයේ පිළිබඳව හැඟීමක් සංකල්පයක් අද තුල පහළ වෙලා ඒක අද ප්‍රතිනිර්මාණය කරන්නට මේ දරුවෝ 4 දෙනාට අවස්ථාව ලැබුණා. මාළගේ ඉන්න දරුවෝ 4 දෙනා අසෙන් පුතා ඒ වගේම 11 වසරේ ඉගෙන ගන්න දරුවෙක්. ගගන පුතත් ඒ වගේමයි. විශ්ව පුතත් ඒ වගේමයි. කමල්ක පුතත් ඒ වගේමයි. මේ 4 දෙනා තමයි මේකට දිවා රාත්‍රියේ දින ගණනාවක් මහන්සිලා මේ කටයුත්ත කරන්නට පෙරදැරියේ උත්සාහ කරේ. ඉතින් මට මේ වගේ වෙලාවක මෙහෙම දෙයක් මතක් වෙනවා. සමාජයේ අර සත්පුරුෂ ධර්ම දිහා බැලුවා අපිට පේන දෙයක් තියෙනවා. සුභාසිතේ කියන මෙහෙම දෙයක්. ඉන්මද පුතුන් සියක් ලඩු අත්නිසරු ගුණනන බෙලෙන් යුතු තුමයයි තාගරු එක පුන් සඳින් දුරෝයි ලොව ගන අඳුරු මෙකතරු රසින් එලෙසට නොමවේ දුරු. අපි සමාජයට දායාද කරන්න ඕන වාසනාවන්ත දරුවෝ වාසනාවන්ත දූපුතුන් සමාජයට ගමට රටට අම්මට තාත්තට පවුලට ලෝකයට ආලෝකයක් වෙනවා කියන බව තමයි ඒ සුභාසිතේ කවියෙන් කියවුනේ. පොඩි පොඩි උනවත් නැහැ. අල්ලව අල්ලව. අපි ඉතින් ඔය ඉස්කවලේ වොවිතරාට පොඩි පොඩි බයික් ගන්න උනවත් නැහැ. ඩාන්ස් කරලා පෙන්නපු පාර
රියල් රෝමේ පාර නදූ යයි පොඩි කාලේ හප්පා මම සෙල්ලමේ අධිපති චප්පා රෝමියෝ ජුලියට් විකා මං වතුර බන් විසුඹ ඉක්කා ජීවිතේ යන ගමනේ යාළුවෝ එක රැනේ කල්මරයි සුබ සිහිනේ නින්ද නෑ නෙතමානේ වරද ලොකු නෑනම් කුමට දනුවම් ලෝකයේ ලොකු තාලේ රංගමුරේ තරුසේ ආකාශ ගංගාවේ රංගමුරේ තරුසේ ආකාශ ගංගාවේ